හරි මේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් එදිනෙදා අපේ ඔය වැඩවලදී පාවිච්චි කරන සාමාන්‍ය ග්‍රයින්ඩර් එකක්. මේ ග්‍රයින්ඩර් එක පාවිච්චි කරනකොට සහ මේ වගේ ග්‍රයින්ඩර් එකක් අපි වැඩ කරන්න පටන් ගන්නකොට මේකේ බලන්න ඕන හොඳ සාධක ටිකක් තියෙනවා. එකක් තමයි ඇවිල්ලා මේක වැඩ කරන්නේ ඔටෝ දාන්න පුළුවන් එකක්ද නැත්නම් මේ නෝමල් බටන් මෙතන මේ තියෙන මේ බටන් එක ප්‍රෙස් කරලා තමයි අපි වැඩ කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරලා මේක ඔටෝ මේ වැඩ කරලා එක දිගට වැඩ කරගෙන යන්න පුළුවන් මැෂින් එකක්ද සහ මෙන්න මේ දෙපැත්තේ තියෙනවා මේකේ බ්‍රෂ් ආන්ගේ බ්‍රෂ් වල තත්ත්වෙත් පොඩ්ඩක් බලා ගන්න වෙනවා. නැත්නම් අතරමැදින් වැඩ නතර කරන්න වෙනවා අපිට මේවා බ්‍රෂ් ගිවිලා සවුත් වෙලා නම්. ඊට අමතරව මේ මෙතන තියෙන මේ කොටස් ටික හරියට තියෙනවද කියලා බලන්න ඕනේ. මේ හරියට කැරකෙනකොට මේවා හෙල්ලෙනවද? මේ ටික බලා ගන්න ඕනේ. ඒ සාමාන්‍ය දේවල් ටික. ඊට අමතරව තමයි මේ ග්‍රයින්ඩ් එක මෙහෙම තිබුණට මේකේ පවර් කෝඩ් එක හොඳට බලා ගන්න ඩැමේජ් තියෙනවද? මේ පේනවනේ දැන් මේකෙත් පොඩි ඩැමේජ් එකක් තියෙනවා. වයර් එළියට ඇවිල්ලාද? ඒ දේවල් ටික බලා ගන්න ඕනේ. අපි මෙතන කරන්ට් එකට දානකොට මෙතන සම්බන්ධ මේ විදුලියට සම්බන්ධ කරගන්න තියෙන පවර් කෝඩ් එකේ තත්ත්වෙත් පොඩ්ඩක් බලන්න. නැත්නම් ඕගොල්ලන්ට කරන්ට් එක වදින්න පුළුවන්. ඔය කාරණා ටික තියෙනවා මූලික වශයෙන් අපි බලනකොට ඒකත් එක්කම අනිවාර්යෙන් මෙන්න මෙතනට හයි කරන්න හැන්ඩල් එකක් තියෙනවා. මේ අත් දෙක හුරු අයට වෙන වෙනම පාවිච්චි කරන්න මේ හැන්ඩල් එක මෙහෙම අහු වුණාට පස්සේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේ මෙහෙම ආරක්ෂිත නැහැ. ඒකත් එක්කම මේකට එනවා මේ කටින් වේස්ට් එක ඇඟට විසිවෙන්න තියෙන ගාඩ් එකක්. හරිද? මේ ඔය කියන කාරණා ටික අනිවාර්යෙන් තියෙනවද කියලා බලන්න. ඒ ටික තියාගෙන ඉවරලා ඔයා වැඩ පටන් ගන්න. එහෙම නැතුව වැඩ පටන් ගන්න එපා.